ඩිපෝසිට් එකක් දාගෙන මෙගා සික් බැක් ගේම් එක ප්ලේ කරන්න හදන්නේ. ඔන්න ඔය විදිහට මම මෙගා සික් බැක් ගේම් එකට එනවා. බලමු ඉස්සරම අපි කොහොමද මේ රටාව ගිහින් තියෙන්නේ කියලා. one by one ගිහින් තියෙනවා අවසානට. මම මේ විදිහට තමයි වෙයිට් කරන්නේ. ඔන්න ඔය විදිහට මම දාගත්තා. බලමු දිනුමක් එයිද කියලා. ඔන්න මම රුපියල් 3000ක් දෙනවා. ඒ 3000 මම මේ විදිහටම විත්ඩ්‍රෝ එකක් දාගන්න ඕනේ. එහෙම තමයි හැමෝම කරන්නත් ඕනේ. මොකද දන්නවද අපේ දිනුම ඒක. ඔන්න ඔය විදිහට මම විත්ඩ්‍රෝ එකක් දාගන්න යන්නේ. හබරන ශෛලි කෑෂ් සර්විස් කියන එකට තමයි දාන්නේ. ඒ ඒජන්ට් එක කරන්නේ මම. එතකොට ඔයාලට මම හරහා ඩිපොසිට් විත්ඩ්‍රෝ එකක් කරගන්න පුළුවන්. ඒ වගේම ගේම් එකක් සෙල්ලම් කරනකොට මොන හරි ගැටලුවක් ආවොත් ඒ සම්බන්ධ වුණොත් මගෙන් දැනගන්න පුළුවන්. ඔන්න ආයෙත් මම පොඩ්ඩක් ගේම් එකට ලොග් වෙනවා. මම මේ වීඩියෝ එක කරන්නේ පොඩියට හරි සෙල්ලම් කරන කෙනෙක්ට කොහොමද විත්ඩ්‍රෝ කියන්නේ රටාව බලලා තමයි සෙල්ලම් කරන්නේ. මේ රටාව තමයි ෆලෝ කරන්නේ. බලන් ඉඳලා සෙල්ලම් කරන්න. පහේ 3 එලෙක්ට්‍රිකල් එකක් ගියා. ඔන්න මම ප්‍රමාදයි ඒකයි උනේ. හරි. ආයෙත් රතු එකක් යයි කියලා හිතනම මම රතු එකට දාගන්නවා. මොකක් වෙයිද දන්නේ නැහැ මේ. මොකද මට හිතනවා එහෙම වැටෙයි කියලා. ඒ නිසා මම බෑන්කර් පැත්තට තමයි දාගත්තේ. අනිවාර්යයෙන්ම සෙල්ලම් කරනකොට ටයි එකටත් දාගන්න. අන්න ප්ලේයර් තමයි ගියේ. මම ආයෙත් ඒ විදිහටම මෙහෙම දාලා මේක පොඩ්ඩක් වැඩි කරගන්නවා. ඔයාලා මේ විදිහට බෙට් කරන්න යන්න එපා. මොකද මම වගේ මේ ඔයාලා 300 විතර පටන් අරගෙන ඊට පස්සේ 400 ඒ කියන්නේ ඊළඟට ඩබල් කරන්න එහෙම පටන් ගන්න. සාමාන්‍ය ඩිපොසිට් එකක් දාගෙන. ඔන්න මම වින් එකක් ගත්තා. ආයෙත් මට එහා පැත්තට මාරු වෙයි කියලා හිතුණත් ඔන්න මම ටිකක් දාලා බලනවා පොඩි ගාණක්. අනිවාර්යයෙන්ම මෙහෙමයි ඉතින් සෙල්ලම් කරනකොට මේ චුට්ටක් හිතන්න ඕනේ කොහොමද මේ සෙල්ලම් කරන්න කියලා. ඉතින් මම 15000යි දාගෙන තිබ්බේ. දැනත් මගේ 5100 විත්ඩ්‍රෝ එකක් දාගන්න පුළුවන්. මම ඒක නිසා මේ අනිවාර්යයෙන්ම විත්ඩ්‍රෝ එක දාගන්නවා. මේ ඒක තමයි මගේ දිනුම. මගේ ටාගට් එකට දවසට 10000ක් හොයාගන්න එක මේ ගේම් එක ප්ලේ කරලා. ඉතින් මම දැන් රුපියල් 8000ක් හොයාගෙන තියෙනවා. තව මට රුපියල් 2000ක් හොයාගත්තා නම් හොඳටම ඇති. ඉතින් යන්නේ එහෙම තමයි සෙල්ලම් කරන්නේ මේ විදිහට. ඔයාලා රුපියල් 250ක් දෙනවත් අනිවාර්යෙන් විත්ඩ්‍රෝ එක දාගන්න. 250 එකතු වෙලා ලොකු ගාණක් හැදෙනවා. ඒක තමයි එකපාර ලොකු ගාණකට යන්න හිතන්න එපා. මම අර ෂුවර්ම හින්දා තමයි අර එකපාර බෙට් කරන්නේ. ඒක නිසා ඔයාලා එහෙම කරන්න යන්න එපා. ඔයාලා බලාගෙන ඉඳලා රටාව ෆලෝ කරලා පොඩි ගාණ
බෙට් කරලා ඉතින් මේ විත්ඩ්‍රෝ එකක් දාගන්න. ඔන්න ඔය විදිහට සමහරට නිල් එකක් වැටෙන්න පුළුවන්. මොකද මෙතන වැටලා තියෙන හින්දා මම මොකක් බලමු. සමහරට මම කරපු හරියන්නත් පුළුවන්. හරි. ඔන්න 3900ක් වෙට් කරලා තිබුණා. 2400ක් ආවා. මගේ ගාන නම් හරි. ඒ වුණාට මම ආයෙත් සරියක් මේක දාලා බලනවා මොකක් වෙයිද කියලා. ආවොත් හරි. ආයෙ නැත්තම් ආයෙත් මම රුපියල් 2000ක් හොයන්න ඕනේ. අන්න එහෙමයි. ඉතින් මේ රටාව මේ විදිහට ගියපු නිසා තමයි ෂුවර් කියලා හිතලා තමයි මම දැම්මේ. බලමු මොකක් වැටෙයිද කියලා. හරි ටයි එකක් වැටුනේ. ඒකටත් මම දාලා තියෙන හින්දා ඔන්න මම 19,200ක් තියෙනවා. එතකොට මම තව 4,200ක් වින් කරලා තියෙනවා. මට මේ ඇති අන්න ඒ විදිහට. දැන් මම මේ කරගත්ත රුපියල් 15,000යි ඩිපොසිට් එක. එතකොට මම රුපියල් 10,000ක් ඔය 15,000න් රුපියල් 10,000ක් හොයා ගන්නවා කියලානේ. මම ඔයාලා දැක්කනේ මම අනිවාර්යෙන් මේ රටාව තමයි ෆලෝ කරන්නේ. මම මේ විදිහට දාගන්නේ මට ෂුවර් නිසා. ඔයාලටත් පුළුවන් මගේ වීඩියෝස් බලන්න. එතකොට ඔයාලට වුණත් පුළුවන් මේ මොකද්ද වෙන්නේ. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ රටාව ෆලෝ කරා නම් අනිවාර්යෙන්ම ඊළඟ එකට වැටෙන්නේ මේක ප්ලේයර්මයි. මේක බෑන්කර්මයි කියන එක ඔයාලගේ ඔළුවට එනවා. එතකොට ඔයාලට මේ දාන බෙට් එක ෂුවර්. අන්න ඒකද තමයි ඔයාලට මම නිතරම කියන්නේ අනිවාර්යෙන්ම මේ වීඩියෝ බලන්න, ගේම් එක බලන් ඉන්න. එතකොට ඔයාලට උනත් තේරෙනවා මේක යන්නේ එකම රටාවක්. හරිද? එකම රටාවක් යන්නේ. ඒ රටාව ෆලෝ කරන්න. ඒ රටාව ෆලෝ කරොත් ඔයාලට බැරි වෙන එකක් නැහැ වින් එකක් ගන්න. ඉතින් මම මේ අනිවාර්යයෙන්ම ඔයාලට මේ සෙල්ලම් කරන්න මේ කියලා දෙන්නේ. ගොඩක් කට්ටිය මේ ගේම් එක ප්ලේ කරනවා. ඒ වගේම ඔන්න ටයි එකක් වටනොත් 88න් ගොනු වෙන්නේ. මේ එහෙම. ඉතින් ගොඩක් කට්ටිය මේ ගේම් එක ප්ලේ කරනවා. ගොඩක් කට්ටිය එක වෙනත් ගේම් ගහලා ලොස්ට් වෙනවා. ඉතින් ඒ වගේ ගේම්ස් ප්ලේ කරන්න යන්න එපා. මේ වගේ ලයිව් ගේම් එකක් ප්ලේ කරන්න. එතකොට ඔයාලට පුළුවන් හරි විදිහට ඩිපොසිට් එකක් කරලා ඔයාලගේ බලාපොරොත්තු වෙන්නේ ඩිපොසිට් එකට දැම්මට පස්සේ ඩිපොසිට් එකක් දැම්මට පස්සේ ඔයාලට වින් එකක් නේ ඔයාලා බලාපොරොත්තු වෙන්නේ. ඒ වින් එක අනිවාර්යයෙන්ම ගන්න. ඒ වින් එක අරගෙන ටික ටික එකතු කරගන්න. එතකොට ඔයාලා වින් එකක් අරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට මේ ගේම් එක ගොඩක් හොඳ ගේම් එකක්. මේක වින් හම්බෙනවා. ඔයාලා දැක්ක මම මොකද්ද දැන් මේ කරේ කියලා. ඉතින් මම මෙතනින් එහාට යන්න බලුවා මට මම යන්නේ නැහැ. මොකද ඔයාලා උනත් තේරුම් ගන්න ඕනේ අපිට ඇති දවසට රුපියල් 10,000ක් කියන දේ හොඳටම ඇති කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා ඔයාලා ඒක තේරුම් අරගෙන මේ මාව මේ විදිහට ෆලෝ කරගෙන ගියොත් ඔයාලට පුළුවන් හොඳ වින් එකක් ගන්න. මම මේක බලාපොරොත්තු වෙනවා. ඔයාලා ඒ විදිහට ඉවසීමෙන් මේ ගේම් එක මේ විදිහට වීඩියෝස් බලලා ඒ වගේම ගේම් එකට ගිහිලා ගේම් එක ප්ලේ වෙන විදිහට ටිකක් බලාගෙන ඉඳලා ඒ විදිහට බලන් ඉඳලා සෙල්ලම් කරොත් ඔයාලට වින් එකක් ගන්න පුළුවන්. හොඳ වින් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න මගේ FB එකේ මගේ ඩීටේල්ස් දාලා තියෙනවා. ඔයාලට මගේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. ඒ වගේම මම හරහා deposit withdraw කරගන්න පුළුවන්. එතකොට මේ ඔයාලා වින් කරන ඕනම මුදලක් මං හරහා withdraw කරගන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා තවදුරටත් මේ ගේම් ගැන තවත් අලුත් දේවල් දැනගන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම මගේ group එකට join වෙන්න. ඉතින් මේවා මාව සම්බන්ධ කරගන්න. ඉතින් අපිට පුළුවන් එකතු වෙලා හොඳ ගමනක් යන්න. ඉතින් එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.